මේ දළදා මාලිගාවේ නිත්‍ය තේවාබාර නර්තන වාද්‍ය ශිල්පී. ඔව්. ඒ ශිල්පීන් 4 දෙනා තමා මුලින්ම මේ පෙරහැරේ ගමන් කරන්නේ. විශේෂයෙන් ඔවුන්ගේ සුවිශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි දවුල සවරම් යොදාගෙන සරසගෙන තමයි මේ මුල් පේලිය ගමන් කරන්නේ. ඉතින් ඒ නායකත්වයට අනුකූලව තමන්ගේ පේලිවල සියලුම වාදන ශිල්පීන්ගේ කුසලතා මැනබලා මේ පෙරහැරට කැඳවාගෙන මේ නායකත්වයේ තියෙන ප්‍රධාන ලක්ෂණය. එක පෙළට නැගෙන මේ නද කොයිතරම් අපූර්වද. වාදනයේ තියෙන අපූර්ව සංකලනය වගේම වාද්‍ය ශිල්පීන්ගේ තිබෙන සංකලනයක්. ඔව්. බාල, තරුණ, මහලු යන සියලුම කලාකරුවන් මේ හේවිසි වාදනයට එකතු වෙනවා. මිලකට එන්නේ සෙන්කඩගල භූපතිගේ අත්පන්තිය භාර නිලමේවරයා හැටියට මේ ගජනායක නිලමේතුමා. චිරානුගත සම්ප්‍රදාය අනුකූලව පැවැත්වෙන මේ පෙරහැරේ ඒ දෙවනි හස්තිය අපිට ගමන් කරන ගජනායක නිලමේ පාලිත ජයවර්ධන මැතිතුමා ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට තායිලන්ත රජයෙන් පූජා කළ විජයරාජා හස්තිය අපිට ගමන් කරනවා දැන් දකින්න පුළුවන්. දළදා සම්ප්‍රදායට අනුව ගජනායක නිලමේවරයා තමන්ගේ රාජකාරිය සාම්ප්‍රදායික වස්ත්‍රාභරණයෙන් අලංකෘතව රන් අන්කුශය ඉහළට සිටිනසේ රුවාගෙන ගජ රජ ලීලාවෙන් පෙරහැරේ ගමන් කරන අයුරුයි අප මේ දකින්නේ. පුරාණයේ පටන් අපේ ඇත්තන්ගේ ගෞරව කිරීමට ආරාධනා කිරීමට බුලත් හුරුළු යොදාගත්තා. ඒ හින්දාද මේ බුලත් පද නැට්ටුවන්ට එම නර්තන ශිල්පීන්ට මේ පෙරහැරේම මුලින්ම ගමන් කිරීමේ වාසනාව වාසනාව ලැබෙනවා. ඔව්. බොහෝ ශාන්ති කර්මවල මේ පිළිගැනීම සඳහා නැත්නම් දෙවියන්ට ආරාධනා කළා පිළිගැනීමේ සියලු කටයුතු බාරව තිබෙන්නේ මේ බුලත් පදේ නර්තනයට. අද මේ සෙන්කඩගල පුර ඇසළ පෙරහැරට මේ බුලත් පදේ ඇසුරු කර ගනිමින් ශ්‍රී දළදා මාලිගාවේ නර්තන කණ්ඩායම ඒ වගේම අපේ උඩරට නර්තන පීඨයේ විද්‍යාර්ථී ඒ කාර්ය ප්‍රධාන නලින් ජයසේකර කලාකරුවා සමග මේ ඇදෙන්නේ සෙන්කඩගල පුර ඇසළ පෙරහැරේ මහිමය තවදුරටත් කියාපාන්නට. ඒ මහිමය වැඩි දියුණු කරන තවත් හස්තියෙකුගේ පැමිණීම. කෝට්ටේ රාජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නායක හිමිපාණන් වහන්සේට අයත් කෝට්ටේ රාජා ඒ නීල වර්ණ වස්ත්‍රයෙන් වස්ත්‍රාභරණයෙන් සැරසී දළදා පෙරහැරේ ගමන් කරන අභිමානය ඉතාමත්ම චමත්කාරයි.
කප්රුකේ පළදරන පොල්මල ශස්ත්‍රීයකත්වයයි. දළදා පෙරහැරේ පොල්මල් නර්තන ශිල්පීන් ගෙන යන්නේ ඒ යස ඉසුරේ පණිවිඩයයි. විසිර සුවඳ නොයන ලෙසින් වැඳ පේකර පිරිත්තුය. සතරවරන් දෙවි බලයෙන් ගෙනා මලකි සක්‍රලෝ. දැන් මේ කලාකරුවන් අපූර්වට ගායනා කරමින් රජ කුලයට මොන මලදෝ, බමුණු කුලට මොන මලදෝ, වෙළඳ කුලට මොන මලදෝ, ගොවි කුලයට මොන මලදෝ කියන ප්‍රශ්න අහමින් අපූර්ව නර්තනයක් ත්‍රිත්‍ර සම්ප්‍රදායික ශාන්ති කර්මවල අපිට මේ පොල් මල් පද දැක ගන්නට ලැබෙනවා. ඒ අනුසාරයෙන් නිර්මාණය වූ W දයානන්ද කලාකරුවාගේ සුවිශේෂ වූ නර්තන අංගයක් මේ පොල් මල් නර්තනය. පොල්මල් නර්තනය අභියස සිටින තවත් හස්තයෙක්. මහා තේජාන්විත ගජලක්ෂණ පිහිටීම නිසාම මේ හස්තියාට ගජපා කියල නම තිබ්බ. ගල්ගමුවේ ගම්දනව් එක් වකවානුවක බියපත් කළ මේ වන අලියා අල්ලා වෙන්දේසි කරන්න ගියා රජයේ නියෝගයක් ලැබුණ. නමුත් අද ගජපා මේ තරම් කීකරුව මේ පෙරහැරට සම්බන්ධ වී සිටින්නේ මොරන්වත්තේ දේවාලයේ ප්‍රධාන භාරකාර රංජිත් විජේසිංහ මහතාගේ අනුග්‍රහයෙන්. විශේෂයෙන් මේ අලියතුන් පෙරහැරේ ගමන් කරද්දී රවක්පොත මහතාණන් මේ වස්ත්‍රාභරණ මේ ඔවුන් සරසන වස්ත්‍ර පිළිබඳවත් අපි කතා කළ යුතුයි. මේ වස්ත්‍රාභරණ නිර්මාණය කිරීමේ ඒ දියුණුව අපිට මේ පෙරහැරෙන් දකින්න ලැබෙනවා. අපේ වර්තමාන ජීවත් නිර්මිතුමාගේ උනන්දුව නිසා මේ නර්තන ශිල්පීන්ට වගේම අලියතුන් ඉතාමත්ම වර්ණවත් ඇඳුමින් සැරසී කවදාකවත් නැති ආකාරයට අලංකාර ලෙස මේ පෙරහැරේ දකින්න ලැබෙනවා අපිට දැන්. ලෝකයක් මවිත නොවන්නේද ආරම්භයේ සිට පෙලින් පෙළ අඛණ්ඩව එකිනෙක සිට පෙලින් පෙළ අඛණ්ඩව එකිනෙක අංගයන්ට එහෙම නැත්නම් එකිනෙක වස්ත්‍රයන්ට ඒ සැරසිලි වලට කිසිදු ආකාරයකින් දෙවෙනි නොවන මේ එක පෙළට ගලාගෙන යන මහා සංස්කෘතික මංගල්‍යයක් දකින්න දෙන්නේ. ඒ නිසාම මේ ඓතිහාසික සෙන්කඩගල පුරවරේ වසරක් පාසා වන්දනීය දළදා හාමුදුරුව වෙනුවෙන් පවත්වන මේ අසිරිමත් මහා සංස්කෘතික පෙළහර දකින්නට net ඇත්තෝ කොයිතරම් වාසනාවන්තද. මෙවන් දසුණක් ලොව වෙනත් නුවරක දැකිය හැකිද අපට? මීළඟට අප දකිනවා කොතලපද නර්තන ශිල්පී. දකිනවා කොතලපද නර්තන ශිල්පී. කොතලපද නර්තනය පාරිශුද්ධත්වය විහිදා පාන්නක්. බෞද්ධ පරමාදර්ශය මූලික කරගෙන එය සරල නර්තනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. කතිකාචාර්යතුමනි, කොතලපදයෙහි හැඩරුව පිළිබඳව අපි කතිකා කළොත්. දේශීය ශාන්ති කර්ම වල පැවැත්වෙන කොතලපදය, කිණ්ඩිපාලිය,
වැනි අංග ඇසුරු කර ගනිමින් මේ නර්තනය නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන් ශාන්ති කර්මවලදී මැටි කොතලයක් ගෙන එයට කහදියර යොදාගෙන පුවක් මලෙන් ඉස තමයි මේ මඩු භූමිය පිරිසිදු කරන්නේ. අද මේ දහසක් බුදුන් හමුවන මේ අවස්ථාවේ සෙන්කඩගල ඇසල පුරවරේ මේ පෙරහැර මංගල්‍යයේ බිම කහදියරෙන් දෝවනය කිරීම තමයි මේ කලාකරුවන්ගේ පරම පවිත්‍ර චේතනාව. මේ සියල්ල කරුවන්ගේ පරම පවිත්‍ර චේතනාව. මේ සියල්ල මංගල සම්මත ශාස්ත්‍රීය වස්තුන්. කොතල පදයෙන් පිරිත් පැනිසෙන්නේ මේ හෙළ දෙරණට. මේ දකින ඔබ ශාස්ත්‍රීයත්වය හදවතින් වැළඳ ගන්නවා නොඅනුමානයි. කොතල පදය ආවර වෙද්දී තවත් හස්තියෙක් එනවා අපි ඉස්සරහට. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් පත්වීමට 1978 ආරම්භ වුණා. ඒ ආරම්භ වුණ වකවානුවේ පටන් එතුමන්ලා පත්වීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ කරවීමට දල ඇතෙකු පූජා කිරීම සිරිතක් බව පත් කරගත්තා. ශ්‍රී ලංකාවේ පළවෙනි ජනාධිපති ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිරිතක් බව පත් කරගත්තා. ශ්‍රී ලංකාවේ පළවෙනි ජනාධිපති ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ශ්‍රී දළදා මාලිගාවට පූජා කර ජනරාජා නැත්තම් අරිත්ත තමයි මේ පෙරහැරේ ගමන් කරනවා අපිට පෙනෙන්නේ. සිය දල දෙක එකින් එක උඩ යමින් මේ හස්තයාගේ තියෙන තේජස අභිමානනීය බව මොනවට ත්‍රිවුර කොට තිබෙනවා. ඒ නිසාම දෝ මේ හස්තයාගේ මේ ගමනක් මහා අභිමානනීයයි. ජනරාජා හස්තියාගෙන් මේ අභිමානය වැඩි දියුණු වෙද්දී චාමර සලන තවත් නර්තන ශිල්පීන් පිරිසක් දළදා හාමුදුරුවන්ට චාමර සැලීම සම්ප්‍රදායක්. හිමි දළදා පෙරහැරේ වඩින විටත් ඒ සම්ප්‍රදාය ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. සුභමාන් දේවී වරු සදෙනේ දේවී වරු සදෙනේ එතැනට බසිමින් චාමර ගත්තේ සූරතට. ඉතින් අපේ මහත්මයාණනි මේ වාගේ චාමර නැටුමක් දකිනකොට නිරන්තරයෙන් අපිට කවියක් මතක් වෙනවා. ඒ කවිය අපට ඇසෙනවාසේ. ඔව් බොහොම අපූර්ව නර්තනයක්. මේ චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ මේ ලපටියන් ඇත්තටම බොහොම අපූර්ව රංගනයක යෙදෙනවා. නිමේ සුමනරත්න ඇදුරුතුමන්ගේ මඟ පෙන්වීමේ යටතේ ලාබාල
ලාබාල කලාකරුවන් පිරිසක්. නමුත් නර්තනයෙන් නම් ලාබාලයයි කියලා කියන්නට අමාරුයි. රාජ්‍ය සභා නර්තනයක් ලෙසත් ඒ වගේම ගැමිණැට් නර්තනයක් ලෙසත් අගයන මේ චාමරය සකස් කර ගැනීමේ බොහෝ ක්‍රමවේද තිබෙනවා. බොරු බොහෝටි නර්තනයක් ලිහිල් නියඳ කෙරි යොදා හැදූ චාමර යුගලය දෑතින් රැගෙන චාමර නර්තනයේ යෙදීම මේ දරදා පූජාර්ථ සංකේතවත් කිරීම. චාමර පවන් සැලුණු මොහොතේ තවත් හස්තීන් දෙදෙනෙකු බොහොම අපූරු ගමනක අපේ මල්ලතු මහ බොහොම අපූරු ගමනක අපේ මල්ලතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේට අයත් සින්දු නැමති ඒකදන්ත හස්තියත් බෙල්ලංගල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලංගල විමල රතන නායක හාමුදුරන් වහන්සේට අයත් මියන් කුමරු නැමති දල ඇත පැටව් දෙන්න තමයි මේ පෙරහැරේ ගමන් කරනවා අපි දකින්නේ. දෙපසින්ම බෙරනද වැයෙද්දී දෙපසින්ම රංගනයේ යෙදෙද්දී ඇයි අපිට විතරක් රංගනයේ දෙන්න බැරිදයි කියලා සමහරට මේ හස්තියට හිතනවා ඇති. එහෙම ගසොන් අපිට ඉදිරියේදී දකින්න පුළුවන්. මේ අපි ඉදිරියට එන්නේ පන්තේරු කරුවන්. මේ පෙරහැරේ ගමන් කරන වයෝ වෘද්ධම කණ්ඩායම. මහවත්ත මහත්මයානි මේ කණ්ඩායමේ ඉන්න අවුරුදු 87ක් වයස ඇති නර්තන ශිල්පියෙක්. එම්.ටී. රම්බණ්ඩා මහත්මයාගේ කණ්ඩායම හලාගිරියේ පන්තේරු කණ්ඩායම කිව්වම බොහොම ප්‍රසිද්ධ කණ්ඩායමක්. අවුරුදු 87ක් කියන්නේ මේ අවුරුදු 87න් අවම වශයෙන් නොහු අවුරුදු 60ක්වත් මේ පෙරහැරේ නටන්න නැතිනේ. අනේ මම අහලා බැලුවා. ඔව් අවුරුදු 47ක් මේ පෙරහැරට එකතු වුණා කියලා කිව්වා. බලන්න අවුරුදු 47ක් අකණ්ඩව පෙරහැරේ නටනවායි කිව්වම කොයි තරම් ගෞරවයක්ද මේ කලාකරුවාට. අපි ප්‍රාර්ථනා කරමු දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයක් මේ රට රකින්න සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයක් මේ කලාකරුවන්ට නිරන්තර ලැබේවා කියලා. ඔව් දළදා හාමුදුරුවන්ගේ සරණින් එය ඉතා සාර්ථක ලෙසම ඉටු වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි අසමු ඔවුන්ගේ දෑතේ ඇති පන්තේරු වලින් අසමු ඔවුන්ගේ දෑතේ ඇති පන්තේරු වලින් නැගෙන මේ රිද්මය. පෙරහැර එන්න ගාම්භීර වෙනවා. මේ හස්තියා ශ්‍රීපාදස්ථානය සහ පැල්මඩුල් රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින නායක හාමුදුරන් වහන්සේට අයත් චූලා නැමති හස්තියා දැන් පෙරහැරේ අභිමානවත් ලෙස ගමන් කරන දර්ශනයයි ඒ. සබරගම මහා සමන් දේවාල පෙරහැරෙත් තමන්ගේ රාජකාරිය නිසලෙසින් ඉෂ්ට කරපු මේ දැවැන්තයා අද ශ්‍රී දළදා හාමුදුරුව වෙනුවෙන් තමන්ගේ ගෞරවය පුද කරනවා. ඊට පිටුපසින් එන තවත් අපූර්ව නර්තන කණ්ඩායමක්. අපි ඔවුන්ගේ මේ පතුරු වලින් නැගෙන රිද්මයක් ඔවුන්ට මේ පාසරඹයට ඉඩහසර සලසන වාද්‍ය ශිල්පීන්ගේ හඬත් මොහොතක් ඇහුම්කන් දෙමු. ඝනත්වයෙන් යුතු ලී පතුරක් අරගෙන
එය මැදින් පුංචි පතුරු කෑල්ලක් අයින් කළා තමයි මේ පතුර හදාගන්නේ. ලීකෙලි නැටුමේදී ලීකෙලි දෙකක්ම අතට ගත්තත් පතුරු නැටීමේදී එකක් පමණයි හදාගන්නේ. ලීකෙලි නැටුමේදී ලීකෙලි දෙකක්ම අතට ගත්තත් පතුරු නැටීමේදී එකක් පමණයි ගන්න. ඒ අලංකාර කර ගන්නට මේ රෙදි පටයකින් සරසාගෙන තිබුණත් ඇත්තටම ඒ පතුරු පාදයේ නළලේ පිටකොන්දේ සහ අත්ලවල තට්ටු කරගත්තම තමයි මේ සංගීතය නිර්මාණය වෙන්නේ. ඇත්තටම බෙරපද අත්‍යවශ්‍යමද කියලා ගැටලුවක් තිබෙනවා. ඕනමද කියලා ගැටලුවක් තිබෙනවා. මේ පතුරු වල හඬ හොඳටම ඇති කියලා මට නම් දැනෙනවා. බෙරපදේ හඬයි පතුරු හඬයි දෙක එකතු වූ කල්ලි එයත් හරි අපූර්ව කලාවක් නිර්මාණය කරනවා. ඔව් එපමණක් නෙමෙයි. ගායනයක් තියෙනවා. සූර්ය කුල ඇති හිරු දෙවි යන්නේ පෑවිය අනසක ලොව පතුරන්නේ. කාර්ය කරවා සෙතසා දන්නේ පතුරු නැටීමට අවසර දෙන්නේ. එසේ අවසරගත් ශ්‍රී දළදා මාලිගා නර්තන කණ්ඩායම පසු කරද්දී අපි දකින මීළඟ හස්තියා වරක් ශ්‍රී ලංකා යුද හමුදාවේ කචබා රෙජිමේන්තුවේ සංකේත සේවයේ යෙදී සිටි මේ කණ්ඩුර නැමැති මේ ප්‍රතාපවත් හස්ති රාජයා පසුව පින්නවල අලි අනාථාගාරයෙන් කඩුවෙල සංඝපීඨ විහාරාධිපති පූජ්‍ය කනංගම නාරද හිමිපාණන් වහන්සේට ප්‍රදානය කළා. දැන් ඊ타මත්ම ප්‍රතාපවත් ලෙස මේ පෙරහැරේ ගමන් කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. පෙරහැරක් හැඩ කරන මේ හස්තියෝ මේ හස්තීන් වෙනුවෙන් නිර්මාණය කරන මේ ඇඳුම් ආයතන සෑහෙන කාලයක් තිස්සේ සෑහෙන වෙහෙසක් කරලා නිර්මාණය කරනවා. ඒ වගේම මේ කලාව පිටුපස අපේ දේශීයත්වයේ කලා නිර්මාණ තියෙනවා. ඒ නිර්මාණ රැගෙන තමයි මේ පිච්චමල් සංකේතවත් වෙන කලා රටාවක් තමයි යනුමට යොදාගෙන තියෙන්නේ. මේ රංගනය සිටුවිලි රැහැනින් බැඳී නලයන ජීවන සංකාශය පිළිබිඹු කරන යම් ආකාරයක භාව රීතියක් නොයි මට හිතෙනවා. මා කැමති නිසල්මනේ මොහොතක් මේ රංගනය දිහා බලාගෙන ඉන්න ඔබත් එක්ක. කණ්ඩායම් නායකයාගේ අනට කීකරුව තව මොහොතකින් මේ ඔවුන් මවන රූ රටා කෙතරම් අපූර්වද. මෙන්න ආරම්භ වුණා. වේවැල කිව්වම පොඩි බයක් දැනෙනවා. නමුත් මේ රිද්ම රටා මවන මේ වේවැල සරත් චන්ද්‍රපාල කලාකරුවාගේ මේ වේවැල් නර්තනය හැමදාමත් අපිට මේ අපූර්වත්වයක් එකතු කරනවා. රංග ශිල්පයේ හුරුබුහිටිකම අපට දැනෙන මේ මොහොතේ අපිට ඊළඟට එන හස්තියා ගැන කතා කරන්න පුළුවන්. හස්තියෙක් නෙවෙයි හස්ති දෙදෙනෙක් වේ. ගිරියොල්ලේ මහින්ද ගලප්පත්ති මැතිතුමන්ගේ ඇත්කාලේ කාංචනා සහ බිබිලා කියන හස්තීන් දෙදෙනා පෙරහැරේ ගමන් කරන විලාසය අපිට දැන් දර්ශනය වෙනවා. මේ හස්තීන්ගේ උරමත සිටින
මේ ශිල්පීන් අතර නැත්නම් මේ කලා පිරිස අතර තිබෙනවා බුරුම පොඩි යුගලයක්. පැතික් කලා සංකේතයක්. ඊළඟ නර්තනය. මේ වාද්‍ය භාණ්ඩ නිර්මාණය වෙලා තියෙන්නේ චක්‍රාකාරී වක්‍රාකාරී. දැන් ඔවුන් අපූර්ව චක්‍රයක් නිර්මාණය කරමින් අපූර්ව රටාවක් නෙවුවා. උඩරට නර්තනයේ මේ චක්‍රාකාර හැඩතල බොහෝමයක්ම දකින්නට තියෙනවා. මහනුවර රුවන් මාරසිංහ කලාකරුවා. මේකේ නෙවෙයි කලාකරුවා කිව්වම පන්තේරු නර්තනයේට බොහොම අපූර්ව හැඩතල මවන්න. ඒ වගේම ඔවුන්ට එකතු වෙන ඒ හැඩකාර බව තවත් දෙගුණ වන නිමිත්තක් මේ. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අතිගෞරවාර මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හාමුදුරන් වහන්සේට අයත් මුතු නැමැති හස්තියා බදුල්ලේ මුතියංගන රාජ මහා විහාරයේ සිට පැමිණ අද මේ පෙරහැරට සම්බන්ධ වෙනවා. මුතුසේ දිලිසෙන අපූර්වත්වය ඔහු සරසා ඇති මේ වස්ත්‍ර අපට මවන විචිත්‍රත්වය මෙතකයි කිව නොහැකි. ඉතාමත් අලංකාර හංසපූට්ටු නම් අපේ ජාතික කලා නිර්මයන යොදාගෙන මේ ඇත්හැට්ටය සාදා තිබෙනවා. මේ හස්තයාගෙත් පුංචි රංගනයක් අපි දකිනවා. අපි ඒ හස්තයාගෙන් පසුව එන රංගනයක් අපට බොහොම විචිත්‍රවත් ගසුණක් මවා පානවා. මේ සවරන් නර්තන ශිල්පීන් පොළොන්නරුවේ අජිත් ප්‍රසන්න කලාකරුවාගේ කලා නිර්මාණය. මහනුවර ඇසළ පෙරහැරට ඔහු දක්වන්නේ අපූරු ආදරය. ඉතින් මේ රන්දෝලි පෙරහැරට හැමදාමත් මේ කණ්ඩායම එකතු වෙන්නේ ඇත්තටම බැති සිතින්. බොහොම අපූර්ව රටාවක්, අපූර්ව රිද්මයක්. සවරන් නිර්මාණය කරගන්නේ ඇත්තට මේ රිද්ම රටාවලට ගැලපෙන ආකාරය. රිද්ම රටාවලට ගැලපෙන ආකාරය. ලී පොළු දෙකක් දෙපස මේ සවරන් යොදාගෙන මේ අපූර්ව මෙවලමක් නිර්මාණය කරගෙන තිබෙනවා. මේ දෑතේ ඇති මෙවලම් උඩ දමලා අල්ලනකොට ඒ වගේම වට කැරකෙනකොට බොහොම අපූර්ව අලංකාර නර්තනයක් සහ අපූර්ව රංග රටාවක් නිර්මාණය වෙනවා. එකිනෙක පරදවන රංගරටා මවන කන්ද උඩරට ඇසළ මහා පෙරහැර සංස්කෘතික මංගල්‍යය. අපටත් මේ නර්තන ශිල්පීන් සමග නටන්නට බැරිදෝ කියා සිතා සුජීවා අද රංගනයක් ඉදිරිපත් කරමින් පෙරහැරේ ගමන් කරනවා. අලව්වේ
සුනෙත් වීරසිංහ මැතිතුමාට අයත් සුජීවා ඇතින්නත් එහා පැත්තේ තවත් ඇතින්නක් ඉන්නවා. ගණේ තැන්නේ බුද්ධික මිරිහැල්ල මහතාට අයත් මැණිකේ ඇතින්නත් තමයි අපි පෙරහැරේ ගමන් කරනවා දුටුවේ. සුජීවා ඇතින්නත් සුදු මෙනිකේ ඇතින්නත් ඊට පස්සේ අපි දකින ලයියන්ඩි නර්තනයත් කොයිතරම් විචිත්‍රද. මේ අනාගතයේ වෙස්නතුන් කලාවට උරුමකම් කියන ඊළඟ පරම්පරාව. නයියන්ඩි නර්තන ශිල්පීන් වෙස්නැට්මට පෙර වරම් ගන්නේ මේ නර්තනය. ඒ වගේම මේ රංග වස්ත්‍රාභරණ කට්ටලේ අඩවෙස් එහෙමත් නැත්නම් තනි කච්චි නැට්ටුවන් කියලා කියන බලන්නකො තියෙන අපූර්ව බොහොම සංසුන්ව ආරම්භ වෙලා බොහොම උත්තේජයෙන් යුතුව මේ ස්වරය ඉහළට ගෙනාවා. ඔව් මේ කණ්ඩායම තෙයිතා අඩව් කස්තිරම් සියල්ලම අල්ලලා නැවතත් ආරම්භ කරනවා මේ පද පහත්තියට බුද්දාන් බුද්දාන් බලන්නකෝ කොච්චර අපූර්වයේ තීව්‍ර හඬ නැගලා නැවතත් මේ විලම්බ ලයක පූර්වයේ තීව්‍ර හඬ නැගලා නැවතත් මේ විලම්බ ලයකට ඒ නර්තනීන් ආවා. මේ අපූර්වත්වයත් ලෝකය මවිත කරවන අපූර්වත්වයක්. ජීවිතයේ වසන්ත සමයේ වසන්තල දෙදෙනෙක් එකතු වෙලා මේ අපූර්ව රංගන පෙරහැර පාද්දී ඊළඟට අපි දකින දසුනත් බොහොම නෙතට ප්‍රිය වූ දසුනක්. මොළගොඩ ජයන්ත මිල්ලංගොඩ මැතිතුමාට අයත් කුවේනී නැමැති ඇතින්නත් වෙළම්බොඩ කන්දේ දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ සමරනායක මැතිතුන්ට අයත් රාණී කියන මේ ඇතින්නත් අවුරුදු 30කටත් වඩා මේ දළදා පෙරහැරේ පැටව් කාලයේ ඉඳන් සම්බන්ධ වුණු ඇතින්නියන් දෙදෙනෙක්. ඔබතුමා අවුරුදු 30ක පමණ කාලයක් තිස්සේ කියද්දී අපේ මතකයේ එකපාරම රාජා ඇතින්න නැත්නම් මේ අපි දළදා මාලිගාවේ කරඬුව වැඩම කළ සදාතුක කරඬු වහන්සේ වැඩම කළ හස්තීන් අතර ප්‍රමුඛතම ජීවියා විදිහට අපි සැලකන්නේ රාජා ඓතිහාසික ගත වූ හස්ති රාජේ ඒ වාගේම මං හිතන්නේ පෙරුම් පුරාගෙන මේ කාර්ය සඳහාම ශ්‍රී ලංකාවේ වනාන්තරවල ඉපදී පසුව ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාලට එක් වී චිරාත් කාලයක් වසර ගණනාවක් තිස්සේ එම පුණ්‍ය කටයුත්තේ යෙදිච්ච වාසනාවන්ත හස්ති රාජයෙක්. ඒ වාසනා මහිමය නිසාමයි දළදා මාලිගාවේ තවත් පසෙක ඔහු වෙනුවෙන්ම කෞතුකාගාරයක් නිර්මාණය කරලා දළදා වහන්සේ වන්දනාමාන කරන්න එන පිරිසට ඔහුව දැක ගන්න අවස්ථාව සලසා දී තිබෙන්නේ. අපි ඊළඟ නර්තනයේ රිද්මය හොඳින් හඳුනා ගන්න උත්සාහ කරමු.
වේග රිද්මයක හිටපු කණ්ඩායම තමන්ගේ රිද්මය ටිකක් අඩු කළා. ඔව්. ඉරට ඔබිය ඉර මුදුනේ සිටියා කියලා ආයෙත් ඒ තාලේ වෙනත් තාල රූපයකට ගන්න. බොහොම අපූර්වට මේ ලීකෙලි නැටුමේ මේ ප්‍රියන්ත රත්නසිරි කලාකරුවා හැඩතල සහ රංග රටා මවනවා. හස්තීන්ගේ ගමනය ඇත්පන්තිවල ගමනය ජන විශ්වාසය අනුව අලියතුන් පෙරහැරේ ගමන් කරන්නේ අර කළු වැහි වලාකුළු සිහි ගන්වන්න. අපි මුලින් කිව්වා හසකරුවන්ගේ සිට මේ දක්වා කොහොමද ගමන් කරන්නේ කියලා. කවුද අපේ මේ ළඟට එන හස්තීන් දෙදෙනා? හොරණ වරුණ කණ්ඩංගර මැතිතුන්ට අය ශ්‍රීදේවී කියන ඇතින්න සහ කොළඹ ගංගාරාමාධිපති පූජ්‍ය ආචාර්ය ගලපොට ඥානිස්සර නායක හාමුදුරන් වහන්සේට අයත් ගංගා නැමැති ඇතින පැටවත් මේ පෙරහැරේ ගමන් කරනවා. ශ්‍රීදේවියගේ සිරියාවත් ගංගාගේ තිබෙන අපූර්වත්වයක් මේ පෙරහැරේ අභිමානය දෙගුණ තෙගුණ කරවනවා. ඒ වගේම මේ අලි පැටව් මේ අපේ පෙරහැර සංස්කෘතිය ඉදිරියට ගෙනියන්න මහා දායාදයක් වනවාට කිසිම සැකයක් නැහැ. මේ අපේ රිද්මය ජාතියක් දේශයක් එකම තලයක තබා ගත්තා වූ මේ රිද්මයට අපි සමසිතින් කොයිතරම් වෙලාවක් අපි සමසිතින් කොයිතරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන්ද අපේ කටකාචාර්යතුමා? මේ කතාව නොකියම බෑ ඇත්තටම. සුජිත් ආනන්ද සුජිත් අසුරනාද කියලත් කියනවා. ඒ කලාකරුවාගේ තම්මැට්ටමේ මැද මේ රිදි කඩුප්පු ජෝඩුවක් රඳවලා තිබෙනවා. ඒ කඩුප්පු ජෝඩුව තමයි ඔහුට ලැබුණු දායාදය. තමන්ගේ ප්‍රිය පරම්පරාවෙන් දැනට මේ වැඩිමහල් සහෝදරයා ජගත් ආනන්ද දමිත් ආනන්ද කියන සහෝදරයෝ දෙන්න පෙරටුව තියාගෙන ඉතා අපූර්ව අංගනේ ආකාරයට රංගනයේ යෙදෙමින් මේ පද වාදනය කරනකොට මේ සෙන්කඩගල පුර ඇසල පෙරහැර පමණක් නෙමෙයි මුළු ප්‍රදේශයම ඒකාලෝක වෙනවා. ඒකාලෝක වන නදයි ඔබ මේ අසන්නේ. පද වාදනය කළා ආපහු ඒ වාදනය ආරම්භ කරනවා ගමන් හේවිසියට. ජෙංගට 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 ජෙංග ටක් ටක් ජෙංගට ටක් ජෙංගට 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 ජෙංග ජෙං
තම්මැට්ටමෙන් නැගෙන නද මේ සෙන්කඩගල පුරාවට රව් ප්‍රතිරව් දෙද්දි තවත් විචිත්‍රවත් ඇතුන් දෙදෙනෙකුගේ ආගමනය. මේ අපි දකින්නේ බුලත් සිංහල වාසනා බේකස් අධිපති විජයන්ති මහත්මියට අයත් වාසනා නැමති ඇතින්න පැටවත් කොට්ටාවේ කමල් කිත්සිරි ඉරුගල් බණ්ඩාර මහතාට අයත් පංචාලී නම් ඇතින්න පැටවත්. අත්‍රබාන සරල බහන්ඩයක් හඩ බහන්ඩයක් දළදා පෙරහැරේදී මේ රබන් බැයීම රබන් රැඟුම දළදා හාමුදුරුවන්ට පිදෙන ගරු සත්කාරයක්. බලමුකෝ කොයිතරම් අපූර්වට මේ රබන් කැරකැවීම ඔවුන් ප්‍රගුණ කොට ඇත්තාදැයි කියා. දැතේ දසංගිලි පිට තැබූ වමකර කෙමිනේ ගීතාලම් රබන් බ්‍රමණ කරපෙන්වන්නේ. මේ රබන් වාදනයේදී අත්‍රබාන මේ අතවටේ යන ආකාරය ඇත්තටම ඊටම අමාරුම කාර්යයක්. මේ සතත අභ්‍යාසයෙන් අන මේ අතවටේ යන ආකාරය ඇත්තටම ඊටම අමාරුම කාර්යයක්. මේ සතත අභ්‍යාසයෙන් පසුව තමයි මේ කාර්ය සඳහා එළඹෙන්නේ. නිමල් රත්නසිරි කලාකරුවාගේ මේ කණ්ඩායමත් ඉන් පසුපස ඇදී එන්නේ හැමදාමත් මේ පෙරහැරට පූජෝපහාරයක් හැටියට පැමිණෙන ඒ වගේම තමන්ගේ අපූර්ව කලා නිර්මාණය සෙන්කඩගල පුරට පිදෙන විජේමාන්න කලාකරුවා ආර්යපාල විජේමාන්න කලාකරුවා තමන්ගේ දරු මුණුබුරන් සමගින් තමයි මේ පෙරහැරට එකතු වෙන්නේ. ඒ වගේම සුවිශේෂ අති දක්ෂ කලා පරපුරක්. වේවැල රැගෙන මුණ පිට රබන තබනා දහවල දිලෙනා සඳමින් වට කැරකෙමිනා විලොල් සිටිනා සැම සත බලන සිටිනා මේ ශිල්පයේ නාදිනන්ට නම් නොම ලැබෙනා. ඒ අභියෝගය ඕන වෙලාවක අභියෝගයක් කොට ගන්න මේ නර්තන ශිල්පීන් සූදානම්. අපි බලමු මොහොතක් ඒ රඟ. ඊට පස්සේ අපි කතා කරමු මේ පුංචි අංකුර කලාකරුවන් ගැන. වැඩිහිටියන් සමග හරියට ඔවුන්ගේ ශිල්ප දක්වන්න ඔවුන් සභය මැත්තටම ඇවිල්ලා. මේ ආර්යපාල විජේමාන්න කලාකරුවාගේ මුණුබුරෝ දෙන්නේ. බලන්න ආර්යපාල විජේමාන්න කලාකරුවාගේ මුණුබුරෝ දෙන්නේ. බලන්නකො තිබෙන අසිරිය. මේ පුංචි කමට ඉඳගෙන රබන් 3ක් අරගන්න උත්සාහ කරන්නේ. ඒ දෙන්නම සහෝදරයෝ දෙන්නේ. ඉතින් දැන් ඉදිරියට අපිට කිසිම බයක් නැහැ ඇත්තටම මේ රබන් නර්තනයේදී මේ પરම්පරාව ඉදිරියටම පවත්වන ගියන්ට මේ ප්‍රමාණවත් ඇත්තටම ආරිපාල විජේමාන්න මේ මහා කලාකරුවාට විශාල සතුටක් දැනෙන්න ඇති තමන්ගේ දරු මුණුබුරන් මේ රංගනයේ යෙදෙනකොට. પરම්පරා 3ක් සෙන්කඩගල දළදා හාමුදුරුව වෙනුවෙන් තමන්ගේ ශිල්පය දක්වනවා. මේ මහා කලා සංස්කෘතික මංගල්‍යය. ලොවක් මවිත නොවන්නේද මේ විදිය ලක් පුතුන්ගේ හපංකම් ඇසල පෙරහැර මහා සංස්කෘතික මංගල්‍යයේ කන්ද උඩරට දිගහැරෙද්දී ඇසල පෙරහැර මහා සංස්කෘතික මංගල්‍යයේ කන්ද උඩරට දිගහැරෙද්දී
පුංචි පරම්පරාවේ මග යන තවත් පුරතලුන් තිදෙනෙක්. ගම්පහ කොස්සින්න විහාර අධිකාරී පූජ්‍ය උඩුගම්පල ගුණානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේට අයත් අබේ නැමති අලි පැටවත් සමග කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේට අයිති සුමන සහ ලොකු මැණිකේ කියන කුඩා අලි පැටවුත් තිදෙනා අද මේ පෙරහැරට සම්බන්ධ වීමට වාසනාව ලැබලා තියෙනවා. මේ ඓතිහාසික පරවරය ලෝකයක් මවිත කරවන ලෝකයක් වන්දනාමාන කරන ලාංකීය බොදුනුවන්ගේ පමණක් නොවේ දෙස් විදෙස් ජනී ජනයාගේ වන්දනාවට බඳුන් වන අසිරිමත් දළදා මංගල්‍යය පෙරහැරේ නර්තනකරුවාගේ නර්තන රිද්මය නිවැරදිව පවත්වාගෙන යන්නට තාලම්පොටේ හඬ උපකාරී වෙනවා. තාලම්පොට පුංචි වුණාට පුංචි වුණත් කරන කාර්ය අතිවිශාලයි. පුංචි වුණාට 20 දෙනෙක් විතර එකතු වෙලා මේක ශබ්ද කරන්න පටන් ගත්තම් අපූර්ව හඬක් නිර්මාණය වෙනවා. මේ නර්තන අංගය ගැන සුවිශේෂව අපි කතා කරන්න ඕන. හැමදාමත් රාජ්‍ය සම්මානයට, ප්‍රජා සම්මානයට පාත්‍ර වෙන ඒ වගේම අපේ දේවඩන නිලතුමන් හැමදාමත් ආදරය කරන මේ නර්තන පරම්පරාව ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ මේ තරුණ කලා ශිල්පී කණ්ඩායම නිමේ සුමනරත්න ගුරුතුමන්ගේ දෑතේ දෙපයේ ශක්තිය මේ ලෝකයාට ප්‍රදර්ශනය කරන්නට අද සිංකඩගලපුර ඇසළ පෙරහැරේ තාලම් නර්තනයක් අපේ ඇසිදිසි මානේ මෙවන් අපූර්ව විදිහට රංගනය කරනකොට අපිට දැනෙන සතුට ඊටාම අති මහත් කියලා තමයි අපිට කතා කරන්න පුළුවන්. තාලම්පොටෙන් නැගෙන නදට අපූර්වත්වයක් රිද්මයක් මේ බටනලා වාද්‍ය ශිල්පීන් සහ වෙර වාද්‍ය ශිල්පීන් සපයනවා. ඒ තුළ මවන චමත්කාරය කොතරම්නම් අපූර්වද. ගැටවෙර තාලම්පොට ඒ වගේම හොඳ අපූර්ව බටනලා හඬක් මැවෙනවා. ඉතින් මේ බටනලා හඬ මේ නර්තනයට අපූර්වට ගැලපෙනවා. කාටද හිතෙන්නේ නෙත් අහකට ගන්න මොනතරම් රමණීයත්වයක්ද මොනතරම් චමත්කාරයක්ද ඒ චමත්කාරය වැඩි දියුණු කරන දසුනක් තමයි අප ඉදිරියේ තියෙන්නේ සුප්‍රසිද්ධ අලි හාම්පුතෙක වූ බී.බී. ජයසේකර හාමු මහත්තයාට අයත් රත්නපුරේ රාණි ඇතින්නත් මීරිගම නිලන්ති වීරසිංහ මැතිණියට අයත් සීතා නැමති ඇතින්නත් ඉතාමත් ගාම්භීර ලෙස මේ පෙරහැරට එකතු වී සිටිනවා. මීරිගමත් රත්නපුරයත් ලංකාවේ හැම ගමක්ම හැම නගරයක්ම
දෙයක්ම එක තැනකට එක මොහොතක එකතු වෙන නිමිත්ත තමයි ඇසළ මහා පෙරහැර. කන්ද උඩරට රාජධානිය විතරක් නෙවෙයි. එදා කන්ද උඩරට රාජධානිය මුළු ලෝකයේම මුළු රටම එක මිටක තිබ්බාසේ අද දවසේ සියලු නෙත් සිත් ක්ෂණයකින් පැහැරගෙන මේ ඓතිහාසික පුරවරේ මහා මංගල්‍යය දෙස ඔබේ නෙත යොමා සිටිනවා. උඩු ගුවනේ සිට එදා මේ වගේ දසුනක් ගන්න අපේ නිර්මාණකරුවන්ට කොයිතරම් වෙහෙසක් දරන්න වුණාද? තාක්ෂණයේ දියුණුව මෙවන් වූ චමත්කාර වූ දසුන් අද දවසේදී ඔබේ නිර්මාණයට ගේන්නට අපේ නිර්මාණකරුවන් සමත් වෙනවා. ඒ නිර්මාණ වැඩි දියුණු කරන මේ හැඩතලයන් කොයිතරම් අපූර්වද? පන්තේරු ශිල්පීන්ගේ කොයිතරම් අපූර්වද? පන්තේරු ශිල්පීන්ගේ මේ අපූර්ව රංගනය ඔවුන්ගේ මේ වැයුම් මාධූර්ය අපි මොහොතක් රසවින්දොත් පත්තිනි දේවියගේ සලඹ වලල්ලේ ආකාරයට නිර්මාණය වූ පන්තේරුව අතැතිව අපූර්ව කලා නිර්මාණයක් අද මේ ඇසළ පෙරහැරට එකතු වෙනවා. බඹර වලල්ල උඩරට නර්තනයට ආවේනික වූ කරකැවීම, උඩ පැනීම සහ අනිකුත් චලන සුවිෂ්ඨව යොදා ගනිමින් පාලිත කපුගොඩ ශිල්පියාගේ අද අපූරු පන්තේරු නර්තනයක් අපට ඉදිරිපත් වෙනවා. එක පසකින් කාව්‍ය ගායනාවෙන් සිය බන්ධනාව කරමින් තවත් පසකින් පන්තේරු වලල්ල අතතිව නර්තනයගේ මාත්‍රා පෑම මේ පන්තේරු නැටුම් සම්ප්‍රදායේ භාව සංකලනය අපට හනගා කියන්න. නිසකෝම මේ අපේ පෙරහැර ඉතිහාස පුරාණය පුරා සිංහල බෞද්ධ සංස්කෘතික ශ්‍රේම භූමිය ඔස්සේ නොසිදී නොබෙදී නොනවතී ගලා ගලා ආ අපේ උරුමය. ඒ උරුමය හෙට දවසට ගෙන යන මේ මහා සංස්කෘතික පෙළහරට ගාම්භීරත්වය එකතු කරන මීළඟ හස්තියා. බෙල්ලන්විල රජමහා විහාරය අලියතුන් පිළිබඳ බොහෝම සුප්‍රසිද්ධියට ලක් විහාරස්ථානයක්. බෙල්ලන්විල සෝමරතන නායක හාමුදුරන් වහන්සේගේ කාලයේ ඉඳන් ඉතාමත්ම ප්‍රසිද්ධ වූ බෙල්ලන්විල චත්රු නැමැති ඇතා ගැන අපිට අමතක ඉතාමත්ම ප්‍රසිද්ධ වූ බෙල්ලන්විල චත්රු නැමැති ඇතා ගැන අපිට අමතක කරන්නම බැහැ. උන්වහන්සේට අයත් උන්වහන්සේගෙන් පසු වර්තමාන විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ වන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරන් වහන්සේගේ ඇත්පන්තියේ බෙල්ලන්විල මැණිකේ තමයි මේ පෙරහැරේ ගමන් කරන්නේ.
ගොයම් කපා රන් අසනෝ මෙලද්දේ හැම හදවතකම නැගෙන්නේ මහා කියා නිම කළ නොහැකි තරම් සතුටක්. මේ සතුටට සමහර විට ගැමියෝ එක රාශී වෙලා විවිධ අංග එකමුතු කරලා තමන්ගේ රංගනයන් නිර්මාණය කරනවා. PCB කලාකරුවා මේ නර්තන නිර්මාණය කරන්නට බොහෝ සෙයින් මහන්සි වුණා. රබන්, තාලම්, ලීකෙලි, සවරන්, චාමර ආදී වූ අංග ගණනාවක් එකතු කරගෙන මේ මිශ්‍ර ගැමි නර්තනය නිර්මාණය කළේ. මේ දරුවාට වසර 5ක් පමණ පූර්ණ වෙනකොට කොහොම තාරුණ්‍යයේ ඉන්න මේ පිරිස එදා දේවඩ නිලතුමන්ගේ ඉල්ලීමකට අනුව තමයි මේ අපූර්ව රංගනය නිර්මාණය කළේ. බටනලාවේ නදට ගැටබෙර වාදනය, තම්මැට්ටම් වාදනය බොහොම සුමටව යොදා ගනිමින් රිද්මය රටාව එම නැත්නම් තාල රිද්මය යන සියලුම දේ සංකලනය කර ගනිමිනුයි මේ නර්තනය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ සංකලනයේ හැඩරුව ඔබ මේ දකින්නේ. මේ තාරුණ්‍යයේ උද්දාමයේ හඬ අපට ඇසෙනවා. ඒ නිසා ඒ උද්දාමයෙන් එළඹෙන අනාගතය කොයිතරම් සාරවත් වේදයි කියන සැකයක් අප තුළ නැහැ. මයංගන රාජමහා විහාරාධිපති අස්කිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නායක හාමුදුරන් වහන්සේගේ උපදෙස් පරිදි මයංගන රාජමහා විහාරයේ ඇත්පන්තියේ සාලිය පෙරහැරේ ගමන් කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. වර්ණවත් ඇදුමෙන් සරසා සාලිය හස්තියා මහියංගනයේ ඌව පළාතෙන් මේ කන්ද උඩරට පෙරහැර මංගල්‍යයට සිය අභිමානය එකතු කරද්දී මේ පෙරහැරෙහි රිද්මය අපට නිරන්තරයම සරල රේඛීයව ගලාගෙන යන්නා වූ මහා ගංගාවක් වගේ හෙමින් ආරම්භ වෙනවා, සෙමින් උද්ධාමයට පත් වෙනවා, ඊට පස්සේ සංසුන්නමය නිමා කරනවා. මේ තමයි අපේ කලාවේ තියෙන සැබෑ රිද්මය හැඩරුව. සංසුන්නමය නිමා කරනවා. මේ තමයි අපේ කලාවේ තියෙන සැබෑ රිද්මය හැඩරුව. ඒ ශාස්ත්‍රීයත්වය පිළිබිඹු කෙරෙන තවත් නර්තනාංගයකට අපට යොමු වෙන්නට පුළුවන්. ගොයම් නැටුම එවාගෙම ඒ සම්බන්ධ චලන පද ප්‍රියන්ත රත්නසිරිට අපූර්වත්වයක් ගෙන දක්වන්නට මේ තරුණ කලා ශිල්පීන් ඔහුට සහයෝගය දීලා තිබෙනවා. ඇත්තටම කෘෂිකාර්මික ජීවන රටාවකට සම්බන්ධ වුණු මේ කලාකරුවන් එදා කුඹුරේ ගොයමේ කමතේ දැක්වූ ඒ බැත ගෙන යාමේ කාර්ය දක්වා වූ ඒ සංසිද්ධි ටික
අපූරු නර්තනයකට සම්බන්ධ කරගෙන තිබෙනවා. මෙය වර එක දෑකැති නැටුම කියලා හැඳින්නුවත් නමුත් වඩාත් හොඳ ගොයන් නැටුම කියන එක තමයි ඇත්තටම. වීගස වටා ගොඩනැගුණු සංස්කෘතිය බුදුදහමින් පෝෂණය වූ වග මේ හැදියාවෙන් අපට පහදා දෙන කාරණාවක්.